බෝලේ කැපෙන්නේ කියලා සාධාරණයි. දැන් බෝලේ කැපෙන්නේ රිස්ට් එකේ හින්දා මෙහෙම. ඒ වාට තව හොඳට කරන්න පුළුවන් මේ ෆින්ගර් එකෙන් පොඩි හෙල්ප් එකක් આવොත් රිස්පින් එකට නියම. ඔය අපි බෝලේ කපන්නේ මෙතන. මේක මගේ වෙලා එකමම එන්නේ ඇඟිල්ල වලට. ඉන්නේ. ඒ වගේ එහෙම නැහැ. බෝල් කරා. ඒ වගේ එහෙම නැහැ. දැන් ඔයා try කරන්න. මෙන්න මේ grip එක try කරා. ඔක වැරදි වෙන්නේ නැහැ. අර අයියගෙත් දුව එක නියම. මේක නෙමෙයි මේ ඇඟිලි. බලන් කරු. දැන් මේක නම. පාටි. ඔයිද? try කරන්න දාන්න. නිකන් leg spin එක දාන්න ඕකේ මට පොඩි. leg spin එක. ඔව්. ඉතින් ඉස්තුලා. මෙන්න මේව. මගේ මේ නැවිලා තියෙන්නේ. හරි? නෝ. මගේ නැට වෙනවා. නේද? හොඳට කැරි කියලා වගේ රෙඩ් සයිඩ් කියලා දෙන්න. මට හොඳට බෝලේ කරකවල දෙන්න. ටීම් එකකින් වල. බෝල උඩින් දෙන්න. එහෙම දෙන්න. මම කියන්නේ එහෙම නෙමෙයි. මෙන්න මේ. ඇඟිලි වලට රංගනවා. බෝල අඳුම්ම කරගෙන. ඔන්න ඔය වගේ කරගෙන ඕනේ චීස් කරන්න. කරක. සම්මා සෞදිය කරක. බෝලේ කරකවන්න. බෝලේ කරකවන්න. ඉඩ දාලා මේව කරකවනවා නේ. කොල්ලෙන් දෙක්කින්නේ. මම මෙන්න දැන් කොහොමද දැන්? ඉස්ත කරකවන්නේ තමයි. කරක. උඩට. මෙහෙම නවා ගන්න කොහොම මෙහෙම. ඉස්ත එක ෆර්ම් තියාගන්න. ඔව් ඔච්චර නෑ කරන්නේ. ඉස්ත බෝලයක් කොහොම? මෙහෙම. කොහොම දාන්න? මේක කොහොම ආපුවාම එතනින් මෙහෙට අන්න. තේරුණා? ඔයාගේ වෙන්නේ මෙතනින් මෙහෙට. එහෙම නම් කොහෙටද බෝලේ කැපෙන්නේ? කැපෙන්නේ නැහැ. වැදිලා ඉස්සරහට. මේන අත බෝලේ කොහොම. එතකොට තමයි සීම් එක මෙහෙම මෙහෙම ඇවිල්ලා විදිහට කැපෙන්නේ. හරි? එතකොට ආයෙ මට පේන්නේ මෙහෙම කරන්න බෑ. හරි? කොහොමද කරන්න බෑ? මෙහෙම උඩට ඉස්සර. එහෙම ඉස්සර. මේ සයිඩ් එක. ඔයාගේ පිටුපස්ස ඔයාගේ නිකන් ඔන්න ඔහොම කරන්න. හරි? මෙහෙම වෙන්න බෑ. හරි? මෙහෙම වෙන්න බෑ. මෙතන ඔන්න ඔහොම. ටීම් එක වාට පැත්තයි බෝලේ පේන්නේ. මෙහෙම නෙමෙයි. try කරමු.